කරුමයක් කෙරුවොත් කරුමෙන් ගැලවෙන්න කොතනක හැඟවුණත් බෑ. මහ පොළොව යට, මහ අහස යට, ගල් පර්වතයක, මහ මුහුද මැද කොතනකවත් ඔබ කරපු කරුමෙන් ගැලවෙන්න ඔබට බෑ. බුදුරජාණන් දාලා කරුමය කියලා කියන්නේ කරපු කුසල හෝ අකුසල හෝ කර්ම ශක්තියට. සංසාරේ කොතනක හරි සාදු නිවන් ලැබේවා කියලා එක ප්‍රතිපත්තියක් පුරලා තියෙනවා නම් එක භාවනාවක් එක සීලයක් අම්මා මං කියලා දිනවනේ මං ගන්නකම් ගන්න එපා කියලා වැඩක් කරගන්න නෑ මට. නිදහස් වෙලා කොහොම කොල්ලක් දෙන්න. ශීර්ෂයෙන් කරලා කර්මයක් ගොඩනගලා තියෙනවා නම් ඒ කර්මෙන් ගැලවෙන්න කාටවත් පුළුවන්කමක් නෑ. බෑ කිව්වත් අඩුවක් මොන වදයක් ධම්ම මේක. මල්ලි මං අම්මලා ගෙවල් පිටිපස්සේ තුෂාරියක්ගේ හස්බන්ඩ්. ඔව්වයි. මල්ලි අපි ඊයේ නම් ඔයාව කන්ටැක්ට් කරගන්න බැලුවා. බැරිම තැනයි අම්මයි ෆෝන් එකෙන්ම ගත්තේ ඒකින්වත් ආන්සර් කරයිද කියලා. එහෙමද? මං මැරට එක හිර වෙලා හිටියයි. මල්ලි අම්මා තීරේ අමාරුණා. අපි එද්දිත් අම්ම වැටලා හිටියේ. රෑම අම්මව හොස්පිටල් එක්ක කරා. හෙලෝ. හෙලෝ මල්ලි. අයි අම්මට කොහොමද? මල්ලි අම්මා දෙව්දේ නැති වුණා. මල්ලි. මල්ලි. හෙලෝ. හෙලෝ මල්ලි. හෙලෝ මල්ලි. ඉන්දිනුදුම් මයි මොකටද වඩම් ලෙසින් අවසානෙට නැතිවෙද්දී තමයි අවස්ථානෙට හිව්වේ මන්ත ජරාමට